Hello everyone, welcome back to my YouTube channel. අදත් මේ වීඩියෝ එකෙන් ඔබට කියලා දෙන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ නමක් සහ ගමක් කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා. ඉතින් අපි මේ වගේම වීඩියෝ එකක් කලිනුත් කරා. ඒ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි නොවුණා නම් මේ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම ඔබට නම් ගම් ලිවීමේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් යමු පාඩමට. Let's move to the lesson. මුලින්ම අපි බලමු මෙන්න මේ ටික අධ්‍යයනය කරගෙන ඉන්න ඕන අපේ නම් ගම් ලිවීම සාර්ථක කරගන්න. හරි. අපි ලියනවා මේ විදිහට ඉංග්‍රීසි වල ඒ අකුරෙන් නම් ගම් ලිවීම සඳහා අපි පාවිච්චි කරන්නේ ඒ අකුර අයන්න ඒ වගේම ආයන්න ශබ්දය සඳහා. ඊළඟට ඊ අකුර පාවිච්චි කරනවා අපි ඇයන්න ඈයන්න එයන්න ඒයන් මේ ශබ්ද සඳහා පාවිච්චි කරන්නේ මේ ඉංග්‍රීසි අකුරු. ඊළඟට ඩබල් ඊ වලින් අපිට එන්නේ ඊ යන්නක ශබ්දයක්. අයි අකුර පාවිච්චි කරනවා යන්නට. ඕ අකුර පාවිච්චි කරනවා ඔයන්න. ඕයන්න කියන ශබ්ද හදාගන්න අපි ඕ අකුර පාවිච්චි කරමු. ඩබල් ඕ පාවිච්චි කරනවා ඌ යන්නේ ශබ්දය ගන්න. යු අකුර පාවිච්චි කරනවා උ ශබ්දය ගන්න. අපි මේක වෙනම ඔබ ලියාගන්න මේක අපිට ඉදිරියට අවශ්‍ය වෙන නිසා මම මේක මේ හරියෙන් ලියලා තියෙනවා. ඊළඟ තව අපි ගන්නවා මෙන්න මේ වගේ අකුරු දෙකක් සහිත. අපිට තියෙනවා තව සමහර අයගේ නම් ලියනකොට අකුරු දෙකක් සහිත නම් ලියන්න සිද්ධ වෙන නිසා අපි මේ වගේ අයට මෙන්න මේ chart එක දෙනවා. මේකත් හොඳට ස්ටඩි කරලා තියාගන්න. අපි ඡයන්න සඳහා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ CH කියන අකුරු දෙක. ඊළඟට තයන්නට ගන්නවා T අකුරයි H අකුරයි. මහ ප්‍රාණ දයන්නට පාවිච්චි කරන්නේ D අකුරයි H අකුරයි. මහ ප්‍රාණ බයන්නට අපි පාවිච්චි කරන්නේ B අකුරයි H අකුරයි. මහ ප්‍රාණ බයන්නට B අකුරයි H අකුරයි. ඊළඟට අපි තියෙන සයනු දෙකක් තාලජ සයන්න මූර්ධජ සයන්න. මේ සයනු දෙකටම අපි ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ SH කියලා. දැන් ඔබට පේනවා මේ දීලා තියෙන හැම අකුරක්ම අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ හැම අකුරකම මේ මුල් අකුරට පසුව තියෙන්නේ H අකුර. දැන් බලමු නැවත ඡයන්නට CH, තයන්නට TH, දයන්නට DH, බයන්නට BH, මේ සයනු දෙකටම SH. ඊට පස්සේ අපි යමු චුට්ටක් ඊළඟට වෙනස් වෙනවා. සංඥක දයන්නට අපි පාවිච්චි කරන්නේ ND. මෙතනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ සංඥක අකුරෙන් නිතරම න ශබ්දයක් එන නිසා අපි මෙතන එන්න අකුර ගන්නවා. දයන්නට D පාවිච්චි කරනවා. ඒ නිසා සංඥක දයන්නට ND කියලා තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට සංඥක බයන්ට අපි පාවිච්චි කරන්නේ MB කියන අකුරු දෙක. ඊළඟට අපි දන්නවා බිඳුව තියෙනවා අපේ සමහර අයගේ නමට එහෙම නැත්නම් එයාගේ ගම ලියනකොට බිඳුවක් ආවොත් අපි බිඳුවට පාවිච්චි කරන්නේ N අකුර. හරි. දැන් මේ chart එකත් අපි වෙනම මේ විදිහට තියාගන්න. මේක අපිට හරි ප්‍රයෝජනවත් වෙනවා අපේ නම් ගම් ටික ඉදිරියේදී හදන්න. ඊළඟට අපි ගමු මේ හරියෙන් මම ගන්නවා මෙන්න මේ අපේ ප්‍රධාන කියවෙන අකුරු ටික. අපි ගමු ක. කයන්න මේවා හරි පහසුයි. ඒ ශබ්දයටම අදාළව තමයි තියෙන්නේ. ක කියන අවස්ථාවට අපි K අකුර තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට ගයන්නට අපි පාවිච්චි කරනවා එතන G කියලා තමයි අපි ගයන්නට එන්නේ G කියන අකුර. ඊළඟට දයන්නට අපි පාවිච්චි කරන්නේ D. ඊළඟට බයන්නට පාවිච්චි කරනවා අපි B අකුර. දැන් පැහැදිලි. කයන්න K, K, G. ඊළඟට අපි ගමු
the d b b නයන්න නයන්නට පාවිච්චි කරනවා අපි n අකුර. ඊළඟට පයන්නට පාවිච්චි කරනවා p අකුර. පයන්නට p අකුර පාවිච්චි කරනවා. මයන්නට පාවිච්චි කරන්නේ අපි ඉංග්‍රීසි වලින් නම් ගම් ලියනකොට m අකුර m. ඊළඟට යයන්නට පාවිච්චි කරනවා y අකුර. y අකුර පාවිච්චි කරනවා යයන්නට. රයන්නට පාවිච්චි කරන්නේ r අකුර. r අකුර පාවිච්චි කරනවා. ලයන්නට පාවිච්චි කරනවා l අකුර. ලයන්න සඳහා පාවිච්චි කරන්නේ l අකුර. ඊළඟට වයන්නේ විශේෂත්වයක් තියෙනවා. අපි දන්නවා වයන්නට අපිට පුළුවන් w අකුරත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම v අකුරත් පාවිච්චි කරන්න පුළුවන්. වයන්නට w අකුරයි v අකුරයි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සයන්නට පාවිච්චි කරන්නේ අපි s අකුර තමයි අපි සයන්නට පාවිච්චි කරන්නේ. දැන් මෙතන අපි දැක්කා සයනු දෙකක් තියෙනවා. ඒතර සිංහල භාෂාවේ මේ සයනු තුනක් තියෙනවා. නමුත් තාලුජ සයන්නට මූර්ධජ සයන්නට කියන දෙකටම අපි පාවිච්චි කරන්නේ sh කියන අකුරු දෙක. නමුත් මේ සයන්නට අපි පාවිච්චි කරනවා s අකුර. ඊළඟට හයන්නට පාවිච්චි කරනවා h අකුර. හයන්නට h. ඊළඟට ලයන්න. දැන් ලයන්න කිව්වහම සිංහල භාෂාවේ ලයනු දෙකක් තියෙනවා. ඔබට පේනවා මේ ලයනු දෙකටම ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ l අකුර. ඊළඟට අපිට අලුතෙන් එකතු වෙන අකුර f. දැන් මෙන්න මේ f අකුරට අපි ඒ අකුරේම ශබ්දය අපිට පැහැදිලි f කියනකොට අපි f අකුර පාවිච්චි කරනවා. දැන් අපිට සෑම කෙනෙකුගේම නමක් ලියන්න ගමක් ලිවීම සඳහා මෙන්න මේ අකුරු ටික තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් ඔබට මේකෙනුත් අපහසුයි නම් අපි ඊටත් වඩා සරල ක්‍රමයක් කියලා දෙනවා. දැන් අපි මුලින් බලමු. මේක මම හිතන්නේ නෑ අපිට අමාරු වෙයි කියලා. දැන් අපි මේකත් මේ විදිහට හදාගමු. chart එකක් විදිහට. එතකොට හරිම ලේසි අපිට අපේ නම් ගම් ටික හදාගෙන යන්න. අපි මුලින්ම මේ charts තුන පාවිච්චි කරලා සරල අකුරු ටිකක් ඉස්සරලා හදමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ අකුරු ටික එකතු කරගෙන නමක් ගමක් නිර්මාණය කරන්න. හරි. අපි මුලින්ම එක අකුරක් අරගෙන බලමු. අපිට ගමු අපි මුලින්ම ක. දැන් මේ මෙතන තියෙන්නේ සම්පූර්ණ අකුරක් නෙමෙයි මේ. මේ තියෙන්නේ මේ අදාළ සිංහල අකුරට එන පාවිච්චි කරන ඉංග්‍රීසි අකුර විතරයි. අපි මේවා එකතු කරගෙන තමයි නිතරම ඉංග්‍රීසියෙන් සම්පූර්ණ අකුරක් හදාගන්නේ. හරි. දැන් අපිට සම්පූර්ණම කයන්නක් හදාගන්න ඕන වුණාම අපි බලමු කයන්න කොහොමද හැදෙන්නේ කියලා. අපි දන්නවා මේ ක කියන අකුර ශබ්ද කරනකොටම ක. අපි මුලින්ම කරන්නේ මොකද්ද? කයන්නට එන ඉංග්‍රීසි අකුර මුලින්ම ගන්න. ඔන්න කයන්නට එන්නේ k. කයන්නට එන්නේ k. ඊට පස්සේ බලනවා මෙයාගෙන් ශබ්දයක් හැදෙන්නේ ක. මෙයා ඇතුලේ අපිට ක වගේම ශබ්දයකුත් එනවනේ. ක කියනකොට ක වගේම ශබ්දයකුත් එනවා. ක. ඉතින් අපි බලනවා මේ chart එකේ කොයි හරියද ශබ්දයක් එන්නේ කියලා. අපි බලමු ක අපිට පැහැදිලි ඒ අකුරේ තමයි ශබ්දේ තියෙන්නේ. ඉතින් අපි මේ ක කියනකොට k අකුරයි ඒ අකුරයි දෙකම එකතු කරගන්න. ඔන්න දැන් අපිට පුළුවන් ක කියන අකුර හදන්න. ඉතින් මේ වගේම කයන්න වෙනුවට මෙන්න මේ හරිය සහ මේ හරියේ තියෙන අකුරු ටික ඔක්කොටම ඒ අකුරක් එකතු වුනහම සම්පූර්ණ නිවැරදි අකුර අපිට හදාගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. අපි බලමු කා. අපි ඇලපිල්ලක් ආවහම බලමු කොහොමද දෙන්නේ කියලා. දැන් මෙතන පුළුවන් කා කියනකොට කයන්නට k අකුර අරගෙන මේ ඇලපිල්ල කියන්නේ ආ ශබ්දය කා. ඉතින් මෙන්න ආයන්නට එන්නේ ඒ අකුර. එහෙනම් අපි එතෙන්ටත් පාවිච්චි කරනවා ඒ අකුර. දැන් අපි බලමු ඊළඟට මේ විදියට ශබ්දයක් කෑ. ඉතින් අපිට පේනවා කෑ කියනකොට කයන්නට අපි නැවතත් පාවිච්චි කරන්නේ k අකුර. මේ ඈ කියනකොට අපි දන්නවා මේ හරියේ තියෙන්නේ ඈ. එතකොට ඉදින්නේ e අකුර. ඔන්න දැන් අපිට හැදෙනවා කෑ. ඉතින් මේක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ ඉංග්‍රීසි වචන ලියන්න නෙමෙයි මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. මේ ක්‍රමේ විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ කෙනෙකුගේ නමක් හෝ ගමක් ලිවීමට පමණ. ඉංග්‍රීසි වචන වලට මේක පාවිච්චි කරන්නේ නැහැ. හරි. අපි තව ඉස්සරහට යමු. දැන් මම ගන්නවා මෙතන කෑයන්.
ඔන්න. දැන් අපි දන්නවා මෙතන අපිට දැන් පාඩම් වෙලා තියෙනවා ක කිව්වහම k අකුර ඉන්නේ. අපි මෙතන බලමු මේ දීර්ඝ ඇද පිල්ල. මෙන්න දීර්ඝ ඇදේට අපි දන්නවා ඈ ශබ්දයට එන්නේ ඊ කියලා. කෑ. ඊට පස්සේ අපි ගමු තව එකක් k. ඒතර අපිට ඇහෙන්නේ මෙතන කයන්නට k. අපිට මේක ඇතුලේ තවත් ඇහෙනවා e කියලා ශබ්දයක්. ඒතර මෙන්න e කියනකොට අපි ඊ අකුර තමයි පාවිච්චි කරන්නේ. k. ඊට පස්සේ අපි ගමු තව එකක් k යන්න. ඒතර දැන් අපිට නිතර ඇහෙනවා k කිව්වහම කයන්නට k. ඊට පස්සේ මෙයාට e. ඒ කියන්නේ කොම්බුවයි හල් කිරීම කියවෙන්නේ a යන්නෙන්. එතකොට a යන්නට එන්නේ e අකුර. එහෙනම් කොම්බුවටයි හල් කිරීමටයි දාන්නෙත් e අකුර. එතකොට k කියලා හැදෙනවා. ඊළඟට අපිට පුළුවන් මෙයාගේ දීර්ඝ ඉස්පිල්ල දාලා මේ විදිහට කී කියන ශබ්දය හදාගන්න. කයන්නට k අකුර. e ශබ්දය අපිට ඇහෙන්නේ ඩබල් e වලින්. ඉතින් අපි මෙතෙන්ට ඩබල් e දානවා. කී. ඊට පස්සේ අපි එනවා කියන්න. කියන්න කියන්නේ මෙතන බලන්න k අකුර. එතකොට කෙටි ස්පිල්ල කියනවා e. e ශබ්දයට අපි i අකුර තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට අපි බලමු o ශබ්දය ko. මෙතන බලන්න කයන්නට k අකුර එනවා. ඒ වගේම o ශබ්දය අපිට ඇහෙන්නේ o අකුරෙන් o අකුරෙන්. ඒ නිසා මෙතෙන්ට අපි o අකුර පාවිච්චි කරනවා. ඊළඟට o ශබ්දය එනකොටත් ඒ විදිහටමයි. මෙන්න කෝ කියනකොට කයන්නට k අකුර o ශබ්දය හැදෙන්නේ o අකුරෙන්. ඒ නිසා අපි මෙන්න o අකුර මෙතෙන්ට පාවිච්චි කරනවා. ඊළඟට මෙන්න අපි හදමු කූ ශබ්දය. මේ විදිහට කයන්නට k අකුර ගන්නවා. ඌ ශබ්දයට අපි බලනවා ඌ යන්නට එන්නේ ඩබල් o. එහෙනම් අපි මෙතෙන්ට ඩබල් o පාවිච්චි කරනවා. ඊළඟට අවසාන එක කු. මෙයාගෙන් හැදෙන්නේ k අකුර. කයන්නට k. මේ u සඳහා අපි u අකුර පාවිච්චි කරනවා. මේ තමයි සාමාන්‍යයෙන් අපිට නමක් ගමක් ලියන්න ඕන වෙන පිල්ලම් ටිකට අදාළ ඉංග්‍රීසි අකුරු ටික. මේකෙන් පුළුවන් අපිට නම් ගම් ලියන්න. අපි දැන් බලමු මේ කයන්න ගත්තා වගේම තවත් මේ තියෙන අකුරු අනිත් වෙනත් අකුරක් අරගෙන අපිට ඒ විදිහටම හදන්න පුළුවන්ද කියලා. අපි මේ chart එකෙන් අකුරක් ගත්තා. දැන් අපි මෙතන chart එකෙනුත් අකුරක් අරගෙන බලමු කොහොමද හැදෙන්නේ කියලා. මම ගන්නවා මෙන්න මේ ද කියන අකුර. හරි. ඔන්න දැන් මේ ක හැදුවා වගේ අපි දන්නවා දයන්නට අපි මෙතනින් පාවිච්චි කරන dh. ඊට පස්සේ ද කියනකොට අපි දන්නවා මෙතනත් එන්නේ a අකුර. ද. ඉතින් ඊළඟට අපි ගමු දා කියනකොට dh a එක වෙනස් වෙන්නේ නැහැ. දා. ඊට පස්සේ දෑ. දයන්නටත් අපි දන්නවා dh e. ඊළඟට දෑ යන්න කියනකොටත් DHE කොම්බුව එනවා. එතකොටත් අපි දාන්නේ DHE. ඊට පස්සේ කොම්බුවයි දැන් මෙතන උඩින් තමයි යෙදෙන්නේ හල් කිරීම. එතකොට අපි මේකටත් එහෙම වෙනස් වෙන්නේ නැහැ ඉංග්‍රීසි වල DHE. මෙයාගේ D යන්න එනකොටත් DH වෙනස් වෙන්නේ නැහැ. දීර්ඝ ස්පිල්ලට ඩබල් E දැම්මේ. මෙතනත් ඒ විදිහමයි. ඊළඟට මේ මහ ප්‍රායන දියන්නට DH I. ඊළඟට කොම්බුවත් සමග ඇලපිල්ල එනකොටත් අපි මේ හරිය O ශබ්දය මෙතනත් O ශබ්දය දැම්මා. මේ හරියෙත් එහෙමයි. දෝ යන්න. එතකොට අපි දාන්නේ DH O. එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට දු කියනකොට මෙතන යෙදුනේ මේ විදිහට අපි දයන්නට දාන්නේ දීර්ඝ පාපිල්ල මේ විදිහට. එතකොට ඉංග්‍රීසි අකුර වෙනස් වෙන්නේ නැහැ. ඩබල් O දාන්න. අවසානට දුයන්න එතනදීත් අපි කරන්නේ DH U දාන්න. ඉතින් දැන් ඔබට පේනවා මෙතනින් අකුරක් අරගෙන මේ හරිය හැදුවා. මේ අකුරක් අරගෙන අපි මේ විදිහට කරා. ඉතින් මෙහෙම වෙනස් වෙන්නේ නැහැ. සිංහල වල පිල්ලම් වෙනස් වුණාට මේ විදිහට ඉංග්‍රීසි වල එහෙම වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අපිට පුළුවන් මේ තියෙන සෑම අකුරක්ම අරගෙන ඕනෑම නමක් ගමක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔබට තවත් අපැහැදිලි කියලා හිතෙනවා නම් මට මෙන්න මේ විදිහේ දෙයක් ඔබට කියලා දෙන්න පුළුවන්. ඒ තමයි අපි සාමාන්‍යයෙන් අකුරක් තනියෙන් තියනකොට එකතු කරන්නේ ඒ අකුර. මෙතන මම හිස්තැනක් තිබ්බේ මේ කිසිම පිල්ලමක් නැති නිසා. ඒ වගේම ඇලපිල්ලක් එනකොට මේකත් හරි වැදගත්.
මේ දේ නොතේරෙන කෙනෙකුට මේක පාවිච්චි කරලා නම් ගම් හදන්න පුළුවන්. අපි ඉදිරියේදී හදමු. දැන් මේ විදිහට ඔන්න පුළුවන්. මේ ඇලපිල්ලට අපි එකතු කරන්නේ ඒ අකුර. ඒ වගේම අපිට පුළුවන් ඇදය තියෙන තැනක අපි එකතු කරන්නේ ඊ අකුර. ඇදය. ඒ වගේම දීර්ඝ ඇදය තියෙන තැනක අපි එකතු කරන්නේ ඊ අකුර. ඒ වගේම කොම්බුව එන තැනක අපි එකතු කරන්නේ ඊ අකුර. කොම්බුවත් සමග හල් කිරීමක් යෙදුනොත් අපි එකතු කරන්නේ ඊ අකුර. ඒ වගේම කෙටි ස්පිල්ලට අපි එකතු කරනවා අයි අකුර. දීර්ඝ ස්පිල්ලට එකතු කරන්නේ ඩබල් ඊ. ඊළඟට ඕ ශබ්දය කියන්නේ කොම්බුව සමග ඇලපිල්ලට අපි එකතු කරන්නේ ඕ ශබ්දය. කොම්බුව සමග ඇලපිල්ලයි හල් කිරීමට එකතු කරන්නේ ඕ ශබ්දය. ඒ කියන්නේ දැන් අපි මෙන්න මෙතන ඉන්නේ. ඒ වගේම දීර්ඝ පාපිල්ල මෙහෙම තියෙනවා. ඒ වගේම ඔහොම තියෙනවා. ඒ නිසා දීර්ඝ පාපිල්ලට අපි එකතු කරන්නේ ඩබල් ඕ. එහි කෙටි පාපිල්ල මෙන්න මේ විදිහට අපි එකතු කරනවා. මෙයාට එකතු කරන්නේ යූ අකුර. ඉතින් අපිට අර විදිහට තේරුම් ගන්න අපහසු කෙනෙකුට මෙන්න මේ පිල්ලම් වලට අදාළ අකුරු ටික පාඩම් කරගත්තා නම් හරිම පහසුවෙන් නම් ගම් ටික හදන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකේදී කරන්නේ මේ පිල්ලම් එකතු කරලා කොහොමද අපි නිවැරදිව නමක් හදාගන්නේ කියන එක. මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔබට හොඳට පැහැදිලි වෙනවා ඇති. මෙන්න අපි හදන සිංහල පිල්ලම් සඳහා එකතු කරන ඉංග්‍රීසි අකුරු ටික. මේ අකුරු එකතු කරලා ඔබට පුළුවන් විශේෂයෙන්ම නම් ගම් ලියන විදිහට යම්කිසි පොඩි දැනුමක් ලබා ගන්න. ඒ වගේම මේක පාවිච්චි කරලා මම විශ්වාස කරනවා ඔබ නම් ගම් නිවැරදිව හදයි කියලා. Goodbye.